ආයිබෝවන් අද අපි වෝඩෑරි තුළින් යුක්‍රණ යුද භූමියට යනවා. අද කතා කරන්නේ යුක්‍රණ යුද භූමියේ යුද විශ්ලේෂණයක් ගැන නෙමෙයි. අද කතා කරන්නේ රුසියානු විසින් අලුතෙන්ම යුද භූමියට හඳුන්වා දුන් මරාගෙන මැන්න ඩ්‍රෝනයක් ගැන. මේ යුද්ධයේ ආරම්භයේදී රුසියානුවන් ඩ්‍රෝන තාක්ෂණය හිටියේ ඉතාමත් පසුපසින්. ඇත්තටම ගත්තොත් යුක්‍රේනටත් වඩා පසුපසින්. හැබැයි අද වෙනකොට රුසියානුවන් ලෝකයේ අංක 1 ඩ්‍රෝන භාවිතා කරන රට බවට පත් වෙලා තිබෙනවා. ඔවුන් දිගින් දිගටම තමන්ගේම ඩ්‍රෝන ඩොමෙස්ටික් ඩ්‍රෝන්ස් දැන් මේ යුද භූමියට හඳුන්වා දෙනවා. ඉතින් එවැනි ඩ්‍රෝනයක් දැන් යුක්‍රේන යුද භූමියේ ඉතාම සක්‍රියව භාවිතා කරනවා. බටහිර රටවල් පවා මවිතයට පත් කරන මේ ඩ්‍රෝනය ඉටල්මස් සුයිසයිඩ් ඩ්‍රෝනය. අද කතාව මේ රුසියානුවන්ගේ නවතම සුයිසයිඩ් ඩ්‍රෝනය ගැන. අහලා බලන්න කතාව. යුක්‍රේන රුසියා යුද්ධය 5 වෙනි වසරට එළඹෙන විට මේ යුද්ධය සම්පූර්ණ ඩ්‍රෝන යුද්ධයක් බවට පත් වෙලා තිබෙනවා. දැන් ඉදිරි ආරක්ෂක වලල්ලේ ෆ්‍රන්ට් ලයින් එකේ කිසිම යුද ටැංකියක් සන්නද්ධ රථයක් නැහැ. දෙපාර්ශ්වයම මේ තමන්ගේ මිලෙන් වටිනා මිලෙන් අධික සන්නද්ධ රථ යුද ටැංකියක් ඉවත් කරගෙන තිබෙනවා. ඒ වෙනුවට මෝටර් කැබ් සහ ෆුට් සෝල්ජර්ස්ලා එහෙම නැත්නම් පයින් ගමන් කරන සෙබළුන් තමයි ෆ්‍රන්ට් ලයින් එකේ සම්පූර්ණයෙන්ම ඉන්නේ. කිසිම සන්නද්ධ රථයක් යුද ටැංකියක් දෙපාර්ශ්වයම භාවිතා කරන්නේ නැහැ. ඒකට ප්‍රධාන හේතුව මේ සුයිසයිඩ් ඩ්‍රෝන්ස්. මම මුලදීත් කිව්වා රුසියානුවන් මේ යුද්ධය ආරම්භ වෙනකොට ඩ්‍රෝන තාක්ෂණයෙන් හිටියේ පසුපසින්. ඒ නිසාම ඔවුන්ට ඩ්‍රෝන වෙනත් රටවලින් මිලදී ගන්න සිද්ධ වුණා. විශේෂයෙන්ම ඔවුන් මුලදීම ඉරානයේ ෂාහෙඩ් 136 ඩ්‍රෝන යම් ප්‍රමාණයක් මිලදී ගත්තා. හැබැයි පසුව ඔවුන් එය තමන්ගේ රටේම නිෂ්පාදනය කරමින් එහි වෙනස්කම් විශාල ප්‍රමාණයක් කළා. අද ෂාහෙඩ් 136 ඩ්‍රෝනය රුසියානුන් හඳුන්වන්නේ ජෙරාන් 2 නමින්. ඒක ඉරානයේ ඩ්‍රෝන්ට වඩා ඉතාමත් තාක්ෂණිකව ඉහළින් ඉන්නවා. ඒ වගේම එහි උපුරු ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ගෙනිනවා. තාක්ෂණිකව සෑහෙන ඇඩ්වාන්ස් කරලා තියෙනවා. ඉතින් මේ විදිහට රුසියානුවන් අනුන්ගේ තාක්ෂණය තමයි මුලින් දියුණු කළේ. හැබැයි පසුව ඔවුන්ගේම නිෂ්පාදකයන් තමන්ගේම ඩ්‍රෝන නිපදවන්න ගත්තා. ඒ අතින් ඉදිරියෙම ඉන්නේ සාලා ගෲප් එක. මේ සාලා කියන ආයතනය මුලින්ම සාලා ලන්සැට් කියන ඩ්‍රෝනය නිෂ්පාදනය කළා. කිලෝමීටර් 40ක් තරම් රේන්ජයක් යන්න පුළුවන් මේ සුයිසයිඩ් ඩ්‍රෝනය යුක්‍රේන යුද භූමියේ කැපී පෙනෙන ආයුධයක් බවට පත් වුණා. පසුව මේ ඩ්‍රෝනය ඔවුන් කිලෝමීටර් 70ක් තරම් දුර ගමන් කරන්න පුළුවන් විදිහට දියුණු කළා. හැබැයි එකම දේ මේ ලන්සැට් ඩ්‍රෝනය කුඩා ප්‍රමාණයේ එකක්. අපි අද කතා කරන ඉටල්මස් ඩ්‍රෝනය නිෂ්පාදනය කරන්නේ මේ සාලා ආයතනයේ. ඉතින් සාලා ආයතනයේ මේ ලන්සැට් තාක්ෂණෙම තවත් ඉදිරියට ගෙනියන්නමින් මේ විශාල පුපුන් ද්‍රව්‍ය ප්‍රමාණයක් ගෙනියන්න පුළුවන්. ඒ වගේම කිලෝමීටර් 200ක් තරම් රේන්ජයක් ගමන් කරන්න පුළුවන් විදිහට මේ ඩ්‍රෝනය නිෂ්පාදනය කරලා තියෙනවා. 2023 ආමි ප්‍රදර්ශනයේදී තමයි මේ ඩ්‍රෝනය මුලින්ම හඳුන්වා දෙන්නේ. අද වෙනකොට රුසියානුවන් යුක්‍රේනයේ අහස පුරාවටම මේ ඉටල්මස් ඩ්‍රෝන දැන් යොදා ගන්නවා. මේක යුක්‍රේනට විශාල ප්‍රශ්නයක්. මොකද මෙහි රේන්ජ් එක කිලෝමීටර් 200ක්. ඒ කියන්නේ ෆ්‍රන්ට් ලයින් එකේ ඉඳන් කිලෝමීටර් 200ක් තරම් දුරට මේ ඩ්‍රෝනය ගමන් කරනවා කියන්නේ යුක්‍රේනයේ පසුපස කලාපයේ තිබෙන සම්පත් වලට ඒක විශාල තර්ජනයක්. අපේ වීඩියෝ දර්ශන පෙළකට යමු. මුලින්ම අපි බලමු රුසියානුවන්ගේ මේ ජෙරාන් 2 ඩ්‍රෝන වලින් කරන ප්‍රහාරයක්. බලන්න මේ වීඩියෝ දර්ශන පෙළ. මේ වීඩියෝ දර්ශන පෙළ මේ රුසියානුවන් ලන්සැට් ඩ්‍රෝන යොදාගෙන මේ යුක්‍රේන ඉලක්ක වලට එල්ල කරන ප්‍රහාර කීපයක්. ඉතාමත් මිලෙන් අඩු මේ චීනයේ නිෂ්පාදිත කමර්ෂල් ඩ්‍රෝන්ස් වලට RPG බෝම්බ සවි කළා. මේවට ෆයිබර් ඔප්ටික් කේබල් සවි කළා. මේ යුක්‍රේන සන්නද්ධ රථවලට ඉලක්කවලට රුසියානුවන් එල්ල කරන ප්‍රහාර කිහිපයක්. බලන්න මේ වීඩියෝ දර්ශන පෙළත්. අවසාන වීඩියෝ දර්ශන කිහිපය මේ ඉටල්මස් ඩ්‍රෝනය. මේ නවීනතම රුසියානු මේ මරාගෙන මැරෙන ඩ්‍රෝනය. මේ ඉටල්මස් ඩ්‍රෝන් මේ යුක්‍රේන ඉලක්ක සොයාගෙන යන ආකාරය. ඉටල්මස් ඩ්‍රෝන වලින් කරන්න පුළුවන් හානිය විශාලයි. එහි ඉතා විශාල පුපුණු ද්‍රව්‍ය ප්‍රමාණයක් රැගෙන යන්න පුළුවන් කියලා කියනවා. ඒ වගේම එහි ඉන්ධන ගබඩා කරලා තියෙනෙත් විංග්ස් වල. ඒ කියන්නේ රුසියානුවන් දැන් ඉතාමත් ප්‍රබල ලෙස තමන්ගේ ඩ්‍රෝන තාක්ෂණය දියුණු කරන ආකාරයක් පේන්න තියෙනවා. ඒ වගේම මේ ඩ්‍රෝනයේ පාර්ට් සියල්ලම තමන්ගේම රටේ නිෂ්පාදනය කළ ඒවා කියලා රුසියානුවන් ප්‍රකාශ කරනවා.
ඒ වගේම යුක්‍රේනය තවත් හෙළිදරව්වක් කරනවා. දැන් රුසියානුවන් තමන්ගේ ඩ්‍රෝන වලට මේ ස්ටාර්ලින්ක් යුනිට්ස් යොදා ගන්නවා කියලා. 2022 යුද්ධය ආරම්භ වුණාට පස්සේ ඊලොන් මස්ක් විසින් ස්ටාර්ලින්ක් සම්බන්ධතාවය යුක්‍රේනට ලබා දෙනවා. ඉතින් යුක්‍රේනය මේ ෆ්‍රන්ට් ලයින් එකේ සම්පූර්ණ යුද්ධය මෙහෙවන්නේ ස්ටාර්ලින්ක් යොදාගෙන. හැබැයි දැන් මේ රුසියානුවන් මේ යුක්‍රේන භූමියේ යුක්‍රේන ස්ටාර්ලින්ක් වලින් යුක්‍රේනටම පහර දෙනවා. ඉතින් මේ නිසා යුක්‍රේන රජය නිල වශයෙන් ඊටම බැගෑපැත්ව ඊලොන් මස්ක්ගෙන් ඉල්ලා සිටිනවා මේ විදිහට රුසියානුන්ට මේක භාවිතා කරන්න දෙන්න එපා කියලා. හැබැයි ඊලොන් මස්ක් මේ යුද්ධය සම්බන්ධව ඉන්නේ ටිකක් වෙනස් මතයක. ඔහු මේ යුද්ධයට විරුද්ධයි. ඔහු මුල ඉඳන්ම ඩොනල්ඩ් ට්‍රම්ප් හා එකඟව මේ යුද්ධය තේරුමක් නැති යුද්ධයක් බවට ප්‍රකාශ කළා. ඉතින් ඒ නිසා ඊලොන් මස්ක් සහ යුක්‍රේනය අතර තියෙන්නේ ඒ තරම් හොඳ සම්බන්ධතාවයක් නෙමෙයි. කොහොම නමුත් යුක්‍රේනය දැන් කියනවා යුක්‍රේනය සතු මේ ස්ටාර්ලින්ක් රුසියානුවන්ට යොදා ගන්න බැරි වෙන විදියට ඊලොන් මස්ක් කටයුතු කරලා කියලා. කොහොම නමුත් ඒකේ ඇත්ත නැත්තනම් හරියටම දන්නේ නැහැ. කොහොම නමුත් රුසියානුවන් මේ ස්ටාර්ලින්ක් යුනිට් යොදාගෙන මේ ඩ්‍රෝන භාවිතා කර බවට සාක්ෂි කිහිපයක් යුක්‍රේනය සොයාගෙනත් තියෙනවා. අද කතා කළේ මේ රුසියානුවන්ගේ අලුත්ම සුයිසයිඩ් ඩ්‍රෝනය ගැන. සාලා ඉටල්මස් ඩ්‍රෝනය ගැන. ඉතින් අපි යුද භූමියේ තවත් අලුත් තොරතුරු එක ඉතා ඉක්මනින් හමු වෙන්නම්. අද සමුගන්නම් ඔබට සුබ දවසක්.